දවසක සියලු දෙසින් සැම එක් වෙනවා නවෝදයේ අඩු නඩු අතරින් මහගමනක් යනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔබේ රටේ දියුණුවේ නියමුවා විරාමයෙන් අනතුරු ඔබ නැවත රැඳිසිනේ ටීවී නෙත් අප සමගයි. යලිත් දේශීය පුවත්. සමෝපාකාර සමිති සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරන බවට කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙලිය රඹුකැල්ල මහතා පවසනවා. සේවය කරන සේවකයන්ට වැටුප් පරිමාණයේ යම් විෂමතාවයන් තියෙනවා. ඊට අමතරව ඔවුන් විශ්‍රාම වැටුපකට ඇතුල් කිරීමට නොයෙකුත් යෝජනා වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරමින් කමිටු එකක් පත් කරලා තිබෙනවා. සම්පකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් භාණ්ඩාගාරයේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාජ ආරක්ෂණ මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් සමන්විත රටට විශේෂයෙන්ම භාණ්ඩාගාරයට විශේෂිත වූ පාඩුවක් නොවන එහෙම නැත්නම් බරක් නොවන ආකාරයට මේ කටයුත්ත ඉදිරියට ගෙන යා හැක්කේ කෙසේද කියන එක පරීක්ෂා කර විශ්ලේෂණයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න මේ කොමිටිය පත් කරලා තියෙනවා. මේ අතර විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා තවත් වසර ගණනාවක් බලා සිටීමට සිදු වූ යුගය අවසන් කරමින් විශ්‍රාම වැටුප් සකසා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල නිසි පරිදි සකසා ඇති බව අමාත්‍ය WDJ සෙනවිරත්න මහතා පැවසුවා. අපි අහලා තියෙන මේ ඉස්සෙල්ලා මේ අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා විශ්‍රාම යන අය එයාගේ විශ්‍රාම වැටුප ගන්න අවුරුදු ගණන් ලත වෙනවා. තමුන් ඒ කාර්යාලය වැඩ කරපු දිනේ ඒ කාර්යාලය ඉවත් වෙච්ච දිනේ මේවත් හොයාගන්න නොඑක් මහන්සි වෙලා තමයි ඒගොල්ලෝ අවසානයේ අවුරුදු ගාණක් ලත වෙලා මේ විශ්‍රාම වැටුප ගන්න. ඒතකොට මෙන්න මේගේ තත්ත්වයක් තමයි මේ ශේෂ්ත්‍රය තිබුණේ. නොඑක් ආකාරයට ජනතාවගේ දුක් දුම්නසට පාත්‍ර වෙන්න අවශ්‍යයක් මේක. නමුත් අද ඒ තත්ත්වය බොහෝම අඩු කරලා කාර්යක්ෂම සේවාවක් අද මේ දෙපාර්තමේන්තුව ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. සමස්ත විශ්‍රාම වැටුප් ලාභීන්ට ප්‍රතිලාභ හිමිවන විශ්‍රාම වැටුප් ව්‍යාපෘතිය ඊයේ නිල වශයෙන් ආරම්භ කෙරුණේ මාලිගාවත්තේ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී. නව වැඩපිළිවෙල සමග විශ්‍රාම වැටුප් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත නොගොස් අන්තර්ජාලය ඔස්සේ මෙන්ම 1970 දුරකථන අංකය ඔස්සේද ඊට කරගත හැකි බව පරිපාලන අමාත්‍යාංශය පවසනවා. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා, ජනාධිපති ලේකම් ලලිත් විරතුංග යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට ඉන්දියාවේදී සිදු ඝාතන සිද්ධියට සම්බන්ධ බවට සැක කරමින් 1994 වර්ෂයේදී එරට අධිකරණයේ විසින් නඩුවක් පවරනු ලැබුවා. එම නඩුවට එරෙහිව ඩග්ලස් දේවානන්ද මහතා විසින් ගොනු කරන ලද පෙත්සමේ විමර්ශන කටයුතු අවසන් කොට අදාළ තීන්දුව නොවැම්බර් මාස 2 වෙනි දින ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ. 1986 නොවැම්බර් මාස 1 වෙනි දින ඉන්දියාවේ චුලයි මෙඩු ප්‍රදේශයේ සිදු ඝාතන සිද්ධියට සම්බන්ධ බවට ආනන්ද හෙවත් ඩග්ලස් දේවානන්ද මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහුට අමතරව මේ ඝාතන සිද්ධියට තවත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් කිහිප දෙනෙකුද චෝදනා ලබා තිබෙන බවයි සඳහන් වන්නේ. ඝාතනයේ සිදු වූ දිනෙහි මෙම පිරිස හා වෙනත් ඉන්දිය ජාතිකයන් පිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙන අතර එෙහිදී සිදු වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මරණයට පත්ව තිබෙනවා. දිලිඳු ජනතාවත් අගනුවර ජීවත් යුතු බවත් ඔවුන්ට නිසි පරිසරයක් ගොඩනගා දිය යුතු බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ නාගරික කලාපයේ ජනාවාස සංවර්ධන කමිටු පිහිටුමේ අවස්ථාවට එක්මින් අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළා. මේ කොළඹ නගරයේ සිටින අතිවිශාල අවිධිමත් ජනාවාසවල ජීවත් වෙන ජනයා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම, ඔවුන් විධිමත් ජනාවාස කරන එකට රැගෙනීම අත්‍යවශ්‍ය කාර්යයක්. ඒක දේශපාලන කටයුත්තක් නෙවෙයි. තව අවුරුදු 5කින් 6කින් අපිට පේන කොළඹ අද මේ පෙනෙන කොළඹ නෙවෙයි. ඔබ කවුරුත් දන්නවා ඉතා විශාල සංවර්ධනයක් සිදුවීමට නියමිත අගනුවරක් අපේ ඉදිරිපිට තිබෙන්නේ. අද අලුත් ආර්ථික අවස්ථා ඇති වෙලා තියෙන්නේ අපේ රටේ. මේ සියල්ලේ අවස්ථාව ජාතියට දිනා ගන්න නම් අපේ අගනුවර අපට ආඩම්බර විය හැකි තැනක් බවට පෙරලෙන්න ඕනේ. දුප්පතුන් නැති අගනුවරවල ලෝකේ කොහෙවත් නැහැ. හැබැයි දුප්පතුන් නරක ආදියක ජීවත් විය යුතුයි කියලා එකකින් අදහස් වෙන්නේ නැහැ. ඔවුන් විධිමත් ජනාවාස පද්ධතියක ඉන්න ඕන. මූලික මිනිස් අයිතීන් ඔවුන්ට තියෙන්න ඕන. ඒ නිසා ඉරණ මෙන්නේ ජනතාව මුදා ගන්න දැවැන්ත ජාතික මෙහෙයුමක් තමයි අද අපි ආරම්භ කිරීම සඳහා තමුන්වහන්සේලාට ආරාධනා කරන්නේ.
බතරමුල්ල නිවාස සැලසුම් හා ගොඩනැගිලි මධ්‍යස්ථානයේ පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීහු රැසක්ද එක්ව සිටියා. හෙද ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සලකා බැලීමට කැබිනට් අනුකාරක සභාවක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ එහි නිර්දේශ අනුව ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවයි. මුඛ්‍ය ශාස්ත්‍රයේ කිසියම් වෘත්තියකට වෘත්තියෙකුට ඒ වගේම වෘත්තීය සමිතියකට යම් ගැටලුවක් ප්‍රශ්නයක් පැන නොනගින ආකාරයට තමයි අපි මේ හෙද සේවා ව්‍යවස්ථාව ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන්නේ. කැබිනට් මණ්ඩලයේ තීරණය කරනු ලැබුවා ආයතන කටයුතු භාර කැබිනට් අනුකාරක සභාවට යොමු කරන්න. ඒ අනුව ලබන සතියේ කැබිනට් අනුකාරක සභාව රැස් වෙලා මේ හෙද සේවා ව්‍යවස්ථාවේ තිබෙන කරුණු අධ්‍යයනය කරලා ඒ පිළිබඳව ක්‍රියාත්මක කිරීමට සුදුසු කරුණු සුදුසු ආකාරයට ඊළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.